මං දැන් ජීවත් වෙන්නේ හැංගි හැංගි. මගේ මාරටත් කලින් උම්මගේ මරණය තීරණය කළ ඉවරයි. ඒක මම හොඳටම දන්නවා. කොයිම වෙලාවක හරි මගේ මාරයට කලින් උන් ඉස්සරුණු මගේ ගෑනටයි දරුවටයි රජයෙන් ලැබෙන්න ඕන රැකවරණය අරන් දෙන්න. සේට ගොඩක් පින්. මේ කතාව බෙලෙක්කඩේ විස්මුණා සිය ආදරණීයන් වෙනුවෙන් කරන ඉල්ලීමයි. තව කෙනෙක්ගේ ජීවිතයක් උදුරාගත්තත් ඔවුන් වැළපෙනවා සිය ආදරණීයන් වෙනුවෙන්. මගේ